කවිස් ප්‍රොපර්ටි සේල් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවල සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කවිස් ප්‍රොපර්ටි සේල් තුලින් ඔයාලට අද තරම් ආව උන්න බොහොම සාධාරණ මිල ගණන් යටතේ තියෙන ඔයාලට දැරිය හැකි මුදලකට ගන්න පුළුවන් නිවාස ලයිස්තුවම්ම. ඉතින් මෙතන රුපියල් ලක්ෂ 8 ඉඳලා ලක්ෂ 20 ගණන් දක්වා 30 ගණන් දක්වා ඒ වගේම මධ්‍යම පරාසයේ මිල ගණන් වලට ගෙවල් හොයන අයට හොඳ අංක සම්පූර්ණ ලස්සන නිවාසත් මේ වීඩියෝ එකේ ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඔයාලගේ සිහින නිවස තෝරගන්න නම් මේ වීඩියෝ එක ස්කිප් නොකර අවසානයේ වෙනකම්ම බලන්න කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් කවිස් ප්‍රොපර්ටි සේල් YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා all දීලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු සැනින්ම notification එකක් මගින් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අවශ්‍ය කරන ඉඩම් නිවාස ආදිය මොන වගේ මිල ගණන් වලටද ඕනේ මොන වගේ ප්‍රදේශ වලින්ද ඕනේ කියලාත් පහලින් කමෙන්ට් කරලා යන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනින්ම යමු වීඩියෝ එකට. පළවෙනි නිවස. මේ නිවස තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් දෙල්ගොඩ නගරයට මීටර් 200ක් විතර දුරකින්. ඒ වගේම පිටකොටුව බස් මාර්ගයට මීටර් 150ක් විතර ඇතුළට වෙන්න තමයි නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් නිවස පිහිටලා තියෙන ඉඩම ප්‍රමාණය පර්චස් 20යි. ඒ වගේම නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළුතැන්ගියයි නිදන කාමර 2යි නාන කාමරයකුයි. නිවස වටේම තාප්පයකින් මායින් කරලා තියෙන අතර ඇතුල් වෙන්න ගේට්ටුවකුත් දාලා තියෙන්නේ. ඉතින් නිවසට තියෙන සින්නක්කර ඔප්පු ජල විදුලි පහසුකම් ආදිය ඔක්කොම තියෙනවා. ඉතින් මේ නිවස වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 37ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 077 934 1378. අංක 2. ඉතින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ගොඩක් අඩු මුදලට ගන්න පුළුවන් නිවසක් තමයි දෙවන නිවස විදිහට ඔයාලට අරන් ආවේ. ඉතින් මේ නිවස තියෙන්නේ කුලියපිටිය නගරයට කිලෝමීටර් 16ක් විතර දුරකින්. හොරම්බාව නගරයේ මාවීයල මාර්ගයේ තියෙන කිරිමැටියාව ප්‍රදේශයේ තමයි නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් නිවස පිහිටි ඉඩම ප්‍රමාණය පර්චස් 10.5යි. ඒ වගේම නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළුතැන්ගියයි නිදන කාමර 1යි නාන කාමරයයි පිටතින් වෙනම ටොයිලට් එකකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. ඒ වගේම නිවසට තියෙන්නේ සින්නක්කර ඔප්පු. ඉතින් මේ නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 20ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංක දෙකෙන් එකකට කතා කරලා 075 135යි 44යි 07. එහෙම නැත්නම් 076යි 743යි 0710. තුන්වෙනි නිවස. ඉතින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ප්‍රධාන බස් මාර්ගයකට මායින්ව ගොඩක් අඩු මුදලට ගන්න පුළුවන් නිවසක් තමයි මේක. ඉතින් මේ නිවස තියෙන්නේ ගම්පහ දිවුලුපිටිය ප්‍රධාන බස් මාර්ගයට මායින්ව. නිවස තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් නයිවල ප්‍රදේශයේ ඉඳලා කිලෝමීටර් 4ක් විතර දුරකින්. ඉතින් පර්චස් 15ක ඉඩමක පිහිටලා තියෙන මේ නිවස ඇතුළේ තියෙනවා සාලයයි නිදන කාමර 3යි කෑම කාමරයයි මුළුතැන්ගියයි පිටතින් වෙනම නාන කාමරයකුයි. ඒ වගේම ජල විදුලි පහසුකම් වලින් සහිතයි. නිවසට තියෙන සින්නක්කර ඔප්පු. ඉතින් මේ නිවස මිල කියන්නේ රුපියල් ලක්ෂ 27ක්. නිවස ගැන තවත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 071 874යි 2232. ඉතින් ඔයාලට මිල ගණන් සාකච්ඡා කරගෙන තව ටිකක් අඩු කරගන්නත් පුළුවන්. හතරවෙනි නිවස. ඉතින් මේ නිවස තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් උඩුගම්පල නගරයට කිලෝමීටර් 4ක් විතර දුරින් තියෙන දොරණගොඩ ප්‍රදේශයේ. නොම්බර 211 ගම්පහ දිවුලුපිටිය ප්‍රධාන බස් මාර්ගයේ ඉඳලා මීටර් 200ක් විතර ඇතුළට වෙන්න තමයි නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් නිවස පිහිටි ඉඩම ප්‍රමාණය පර්චස් 15යි.
ඒ වගේම නිවස ඇතුළේ තියෙනවා සාල 2යි, නිදන කාමර 3යි, නාන කාමර 2යි, කෑම කාමරයක් සහ මුළු තැන්ගයක්. ඒ වගේම පිටතින් වෙනම සේවක වැසිකිළියකුත් තියෙනවා. ඉතින් ගං වතුර නායයන්ගෙන ස්වභාවික ආපදා නොමැති ප්‍රදේශයක පිහිටලා තියෙන අංග සම්පූර්ණ ලස්සන නිවසක් තමයි මේක. ඉතින් මේ නිවස මිල කියන්නේ රුපියල් ලක්ෂ 80ක්. ඉතින් නිවස ගන්න කෙනෙකුට බැංකු ණය ආදී පහසුකම් වුණත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මුළු නිවසම ටයිල් කරලා තමයි තියෙන්නේ. ඒ වගේම නිවසට තියෙන්නේ සින්නක්කර ඔප්පු. ජල විදුලි පහසුකම් ආදියත් ඔක්කොම තියෙනවා. ඉතින් රුපියල් ලක්ෂ 80ක් වුණාට මිල ගණන් සාකච්ඡා කරගෙන ඔයාලට තව ටිකක් අඩු කරගන්නත් පුළුවන්. ඉතින් නිවස ගැන සියලුම විස්තර ඔයාලට දැනගන්න පුළුවන් මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 076යි 463යි 9061. අංක 5. ඉතින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ටිකක් අඩු මුදලට ගන්න පුළුවන් අංග සම්පූර්ණ නිවසක් තමයි 5 වෙනි නිවස විදිහට ඔයාලට අරන් ආවේ. ඉතින් මේ නිවස තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සූරියවැව අඩි 100 පාර තියෙන මල්වත්ත ප්‍රදේශයේ. ඉතින් නිවසට ආසන්නයෙන්ම තියෙන බස් මාර්ගයට ඇති දුර මීටර් 100යි. ඒ වගේම නිවස පිහිටලා තියෙන ඉඩම ප්‍රමාණය පර්චස් 20යි. ඉතින් ගම් වතුර නායයන් වැනි ස්වභාවික ආපදා වලින් තොර වූ නිස්කලංක වටපිටාව සහිත ප්‍රදේශයක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ ඉඩමට තියෙන්නේ මහවැලි ඔප්පු. ජල විදුලි පහසුකම් ආදියත් ඔක්කොම තියෙනවා. ඉතින් මේ නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළු තැන්ගයයි නිදන කාමර 2යි නාන කාමරයයි. ඒ වගේම මේ ඉඩමේ ගෙඩි කඩන පොල් ගස් 6ක් විතර තියෙනවා. ඉතින් මේ ඉඩම සමග නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 45ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 07799යි 74යි 014. 6 වෙනි නිවස. මේ නිවස තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ගිරිඋල්ල නගරයත් අලව්ව නගරයත් යන නගර දෙකට මැදිව. ගිරිඋල්ල නගරේ ඉඳලා කිලෝමීටර් 8ක් විතර දුරකින්, ඒ වගේම අලව්ව නගරේ ඉඳලා කිලෝමීටර් 7ක් විතර දුරකින්. ඉතින් නිවස පිහිටලා තියෙන්නේ බෝයවලාන මහවිද්‍යාලයේ අසල. බෝයවලාන මහවිද්‍යාලයේ අසල ඉඳලා කිලෝමීටර් 2කමාරක් විතර දුරකින් තමයි නිවස තියෙන්නේ. ඒ වගේම බෝයවලාන නගරයට කිලෝමීටර් 3යි. මීගමුව කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයට තියෙනවා නිවස ළඟ ඉඳලා කිලෝමීටර් 8ක විතර දුරක්. ඉතින් නිවසට ප්‍රවේශ වීමට තියෙනවා අඩි 18ක විතර පළල් මාර්ගයක්. ඒ වගේම නිවස පිහිටලා තියෙන ඉඩම ප්‍රමාණය පර්චස් 24.6යි. නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළු තැන්ගයයි නිතන කාමර 2යි කෑම කාමරයයි පිටතෙන් වෙනම ටොයිලට් එකකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. ඒ වගේම ඉඩමට තියෙන සින්නක්කර ඔප්පු. ඉතින් මේ ඉඩමේ දැනට පළදරන පොල්ගස් 15ක් විතර තියෙනවා. පොල්ගෙඩි 300කටත් වඩා වැඩි පළදාවක් ගන්නවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ ඉඩම සමග නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 27ක්. මිල ගණන් සාකච්ඡා කරගෙන ඔයාලට තව අඩු කරගන්න පුළුවන්. ඉතින් නිවස ගැන තවත් වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන් මෙන්න මේ තියෙන දුරකථන අංක දෙකකින් එකකට කතා කරලා 076යි 15යි 36යි 644. එහෙම නැත්නම් 076යි 49යි 48යි 331. අංක 7. මේ නිවස තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කිරිඳිවැල වතුරුගම ප්‍රදේශයේ. කිරිඳිවැල නගරේ ඉඳලා කිලෝමීටර් 5මාරක් විතර දුරකින්. ඒ වගේම වතුරුගම හන්දියේ ඉඳලා මීටර් 900ක් විතර දුරකින්. නොම්බර 205 ගම්පහ කිරිඳිවැල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 150ක් විතර ඇතුළට වෙන්න තමයි නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් නිවසට ප්‍රවේශ වීමට තියෙනවා අඩි 10ක විතර පළල් මාර්ගයක්. ඒ වගේම ගම්පහ නගරේ ඉඳලා නිවස ළඟට එන්න පුළුවන් විනාඩි 20ක කාලයක් ඇතුළත. නිවස පිහිටලා තියෙන ඉඩම ප්‍රමාණය පර්චස් 26යි. ඒ වගේම නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළු තැන්ගයයි නිදන කාමර 2යි කෑම කාමරයයි
නානකාමරයක් ඒ වගේම පිටතනුත් වෙනම නානකාමරයක්. ජලවිදුලි පහසුකම් වලින් සහිතයි. ඒ වගේම නිවසට තියෙන්නේ සින්නක්කර ඔප්පු. ඉතින් මේ ඉඩම සමග නිවස වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 36ක්. මෙල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 0.75 748 12.95. අංක 8. ඉතින් රුපියල් ලක්ෂ 8ක් වැනි සුළු මුදලකට ගන්න පුළුවන් නිවසක් තමයි 8 වෙනි නිවස විදිහට අරන් ආවේ. ඉතින් මේ නිවස අයිති වෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයට. නිවස තියෙන්නේ තනමල්වෙල හම්බේගමුව ප්‍රදේශයේ. තනමල්වෙල ඉඳලා කිලෝමීටර් 24ක් විතර දුරකින්. ඒ වගේම හම්බේගමුව නගරේ ඉඳලා නිවස ළඟට තියෙනවා මීටර් 700ක විතර දුරක්. නිවසට ආසන්නයෙන්ම තියෙන බස් මාර්ගය තමයි තනමල්වෙල බලංගොඩ මාර්ගය. ඒ බස් මාර්ගයට තියෙනවා මීටර් 200ක විතර දුරක්. ඉතින් මේ නිවස පිහිටලා තියෙන ඉඩම ප්‍රමාණය පර්චස් 40යි. ඒ වගේම නිවස ඇතුළේ තියෙනවා නිදන කාමර 2යි සාලයයි මුළුතැන්ගෙයයි පිටිතින් වෙනම ටොයිලට් එකකුයි. ජලවිදුලි පහසුකම් වලින් සහිතයි. ඉතින් නිවසට තියෙන බලපත්‍ර ඔප්පු. ඉතින් මේ නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ 8ක් වුණාට මිල ගණන් සාකච්ඡා කරගෙන ඔයාලට තව ටිකක් අඩු කරගන්න පුළුවන්. ඉතින් නිවස ගැන සියලුම විස්තර ඔයාලට දැනගන්න පුළුවන් මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 0.77 432 0.836. අංක 9. ඉතින් ලස්සන ගෙවත්තක් සමග හොඳ අලංකාර නිමාවක් තියෙන අංග සම්පූර්ණ අලංකාර නිවසක් තමයි ඔයාලට 9 වෙනි නිවස විදිහට අරන් ආවේ. ඉතින් මේ නිවස අයිති වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට. නිවස තියෙන්නේ තංගල්ල නගරේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර දුරින් තියෙන වගේගොඩ ප්‍රදේශයේ. ඒ වගේම විතාරන්දෙනිය නගරයටත් තියෙනවා නිවස ළඟ ඉඳලා කිලෝමීටර් 3ක විතර දුරක්. ඉතින් නිවසට සහ ඉඩමට ප්‍රවේශ වීමට ඉතාමත් හොඳ තත්ත්වයේ පුළුල් මාර්ග පහසුකම් තියෙනවා. ඒ වගේම මේ නිවස පිහිටලා තියෙන ඉඩම ප්‍රමාණය පර්චස් 15යි. නිවස ඇතුළේ තියෙනවා නිදන කාමර 3යි, නාන කාමර 3යි, සාලයයි, මුළුතැන්ගෙයයි, වැරන්ඩා කොටසයි. ඒ වගේම මුළු නිවසම ටයිල් කරලා තියෙන්නේ. ඉතින් පිරිසුදු ජලය සහ විදුලිය ආදී පහසුකම් වලින් සහිතයි. ඒ වගේම නිවසට තියෙන්නේ සින්නක්කර ඔප්පු. ඉතින් මේ නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 88ක්. මෙල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන් නිවස අයිතිකරුගේ මේ දුරකථන අංකයට කතා කරලා 0.71 12.29 699. 10 වෙනි නිවස. ඉතින් මේක තමයි මේ නිවාස ලයිස්තුවේ තියෙන අවසාන නිවස. ඉතින් මේ නිවස තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. කුරුණෑගල මඩගල්ල ප්‍රධාන මාර්ගයට මීටර 300ක් විතර ඇතුළට වෙන්න තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මඩගල්ල ඉඳලා කිලෝමීටර් 12ක් විතර දුරකින්, ඒ වගේම පොල්පිටිගම ඉඳලා කිලෝමීටර් 9.5ක් විතර දුරකින්. මායලිය පාසල ආසන්නයෙන් තමයි නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් නිවසට ප්‍රවේශ වීමට තියෙනවා අඩි 12ක විතර පළල මාර්ගයක්. ඒ වගේම නිවස පිහිටලා තියෙන ඉඩම ප්‍රමාණය පර්චස් 28යි. නිවස ඇතුළේ තියෙනවා සාලයයි, නිදන කාමර 3යි, කෑම කාමරයයි, මුළුතැන්ගෙයයි, පිටිතෙන් වෙනම ටොයිලට් එකකුයි. ඉතින් මේ පර්චස් 28 ඉඩම සමග නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 21ක්. මෙල ගණන් තව ටිකක් අඩු කරගන්න පුළුවන් ඔයාලට සාකච්ඡා කරගෙන. ඉතින් නිවස ගැන තවත් වැඩි විස්තර ඔයාලට දැනගන්න නම් මේ තියෙන දුරකථන අංකයට කතා කරලා දැනගන්න පුළුවන්. 0.77 199 78.02. හොඳයි, එහෙනම් අදට ගෙනාපු නිවාස ලයිස්තුව මෙතනින් අවසන් කරනවා. ඉතින් ඔයාලටත් මේ වගේම ඉස්සරහටත් ඉඩම් හා නිවාසවල තොරතුරු දැනගන්න නම් කවිස් ප්‍රොපර්ටි සේල් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා all දීලා තියාගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාගෙන තව කෙනෙකුට දැනගන්න වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. එතෙක් ඔයාලා ඔක්කොටම සුබ දවසක්.